මේ වන විටත් ඉරානය ගිනි ජාලාවක් වෙලා තියෙන බව අපි හැමදෙනාම දන්නවා. කෙසේ වෙතත් ඉරානයේ ඇතිවෙමින් පවතින ගැටුම් හමුවේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව පිළිබඳව මේ වන විටත් ජාත්‍යන්තරයේ විශාල කතාබහක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙනවා. ඉරාන මාධ්‍යයන් හා රජය විසින් මෙම ජන අරගලයෙන් ජීවිතක්ෂයට පත් වූ ගණන 600ක් බව පැවසුවත් ඉරාන ඉන්ටර්නැෂනල් පුවත්සේවය පවසන්නේ එම මරණ සංඛ්‍යාව මේ වන විටත් 12000 සීමාව පසු කර ඇති බවයි. මොකක්ද මේකේ ඇත්ත නැත්ත? ඇයි ඉරානයට මෙහෙම වුණේ? මේ පිළිබඳව සවිස්තරාත්මකව දැනගන්න රැඳෙන්න ආදරණීය ලෙන්ගොත්කමින් පවර මීඩියා අපිත් එක්ක. අතීතයේදී පර්සියාව ලෙස හැඳින් වූ වර්තමාන ඉරාකය භූගෝලීය පිහිරීමේ මතින් ගත්තොතින් එහෙම අතීතයේදී බැබිලෝනියාව නැත්නම් වර්තමානයේදී ඉරාකයට, තුර්කියට, අසර්බයිජානයට මෙන්ම පාකිස්තානයට මායිම්ව ඇති අතර උතුරු දිශාවෙන් කැස්පියන් මුහුදට මායිම් වූ සුන්දර වෙරළතීරකින් සම්මානිත රටක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉරානය කිව්ව ගමන් බොහෝ දෙනාගේ මතකයට එන්නේ කාන්තාර වලින් පිරුණු රටක් බව නොරහසක්. නමුත් සැබෑ ලෙසම එය එසේ නොවේ. ඉරානය ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් සුන්දර වනාන්තර, හිම වලින් සැරසුන මනස්කාන්ත කඳු වැටි වලින් පිරිපුන් ලෝක වෙළඳපොලේ වැඩි ඉල්ලුම ඇති හා බොහෝ රටවල් බලවතුන් කළ තෙල් සංචිතද බහුලව ඇති සශ්‍රීක හා අලංකාරවත් දේශයක්. එමෙන්ම ප්‍රෞඩ ඉතිහාසයකට උරමකම් කියන මෙම ඉරානය ලෝකයේ 17 වෙනි විශාලතම රට. මෙතරම් සුන්දර රටකට ඇයි අද මෙහෙම වෙලා තියෙන්නේ? මේකට හේතුව නම් ආගමික අන්තවාදය හා ඒකාධිපති පාලනය. ඒකාධිපතියන් ගැන කිව්වොතින් ඔවුන් කවරෙක්ද? අපි ඔබට ඒක කියන්න අවශ්‍ය නැහැනේ නේද? මොකද කියනවා නම් පහුගිය පාලන සමයේදී මෙරට සිටි ඒකාධිපතියන් ගැන ඔබ හැම දෙනාම දන්නවා. නැවත අපි ඉරානයේ පැත්තට හැරුණොතින් ඉරානයේ වර්තමාන පාලකයා එහෙම නැත්නම් අධ්‍යාත්මික නායකයා ලෙස හැඳින්වෙන අයිතුල්ලා අල් ඛමේනි දැඩි අන්තවාදී හා ඒකාධිපති පාලකයෙකු ලෙස හඳුන්වනවා. නිරායුධ සාමාන්‍ය ජනතාව මර්ධනය, ත්‍රස්තවාදීන් පෝෂණය කිරීම හා ජාත්‍යන්තර නීතියට පටහැනිව ගොස් න්‍යෂ්ටික අභිනිෂ්පාදනය වැනි බොහොමයක් චෝදනා මොහුට එල්ල වී තිබෙනවා. ඉරානය ඇත්තටම අන්තවාදී රටක්ද? කෙටියෙන්ම කොතින් නෑ. අතීතයේදී ඒ කියන්නේ 1977 දී ඉස්ලාම් ආක්‍රමණයට පෙර ඉරානය ඉතාමත් සුන්දර හා නිදහස් රටක්ව පැවතියා. නමුත් එවක ඉරානයේ සිටි අනුගුණ පාලකයන්ගේ දුර්වලකම් හේතුවෙන් හා විපක්ෂීය අසමගිය හේතුවෙන් හිස ඔසවාගත් අන්තවාදී අරමුණු ඇති ආගමික නායකින් කරල්ලක් මගින් ඉරානයේ බලය අල්ලා ගැනීමට සමත් වුණා. ඉරානයට මෙවන් දුක්ඛිත ඉරණමක් ඇති වුණේ මින් පසුවයි. මේ විදිහට රටේ බලය අල්ලගත් අන්තවාදීන් ඉරානයේ ජනතාව හට දැඩි නීති දැමීමට පියවර ගත්තා වගේම ඒ නීති ලෝකයේ පිළිකුලට පත් ශරියා නීතිය පාදක කර ගනිමින් නිර්මාණය කළ එකක් වුණා. නිදහසේ හිටපු ඉරාන වැසියන්ට සිද්ධ වුණේ මිහිපිට අපායක ජීවත් වෙන්න. මීට පෙර නවීන විලාසිතා වලින් හැඩගැන්වී සිටි ඉරාන කාන්තාවන් මුර්ඛාවකට කොටු කර ඔවුන්ගේ නිදහස සම්පූර්ණයෙන් නැති කර දැමීමට මේ අන්තවාදී පාලකයන් පියවර ගත්තා. ඉරානයේ වර්තමාන තත්ත්වය ගැන කතා කළොත් එහෙම ඉරානයේ අධ්‍යාත්මික නායකයා වන ඛමේනිගේ ක්‍රියාකලාපී හේතුවෙන් බටහිර රටවල් ඔවුන්ට දැඩි ලෙස සම්බාධක දමා ඇති බව ඔබ අපි හැමදෙනාම හොඳටම දන්න කාරණාවක්. මෙසේ දිගින් දිගටම වැටුණු සම්බාධක හමුවේ ඉරානයේ ගෝලීය වශයෙන් තරමක් උදකලා වෙන්න වුණා. කෙසේ වෙතත් බටහිර රටවලින් පැමිණෙන හා රට තුළින් පැමිණෙන විරෝධතා තුට්ටුවකටවත් මයිම් නොකරන මෙම ඛමේනි පාලනය තම රටේ ජනතාව ගැනද නොසිතා රට තුළට ගලා එන අවම මුදල් ප්‍රමාණය පවා තම යුද ශක්තිය වැඩි කිරීමට න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වලට යෙදවීමට මෙන්ම ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම් පෝෂණය කිරීමට යෙදවීම නිසා ඉරාන වැසියන් හට තව තවත් පීඩාවට පත් වෙමින් පවතිනවා. මෙම පාලකයන්ගේ අත්නෝමතික ක්‍රියාකලාපයේ හේතුවෙන් ඉරානය තුළ උද්දමනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් එකක් ඉරාන රියල් මිලියන දක්වා ඉහළ යන්න වුණා. ඛමේනි පාලනයට විරුද්ධව නැගී ආ ජනතා විරෝධය 2022 වසරේ ශ්‍රී ලංකාවේ මෙන්ම මෙම ඛමේනි පාලනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූයේ රට තරුණ පරපුර. ලොව අනෙකුත් දියුණු රටවල මෙන් තමන්ගේ සේන සාක්ෂාත් කර ගැනීමට නොහැකිව එම හීන හා අරමුණු ඇස් ඉදිරිපිටම විනාශ වනවා දුටු මෙම ඉරාන තරුණයන් ඛමේනි පාලනයට විරුද්ධව පාරට බහින්න වුණා. ඒ තමන්ගේ අනාගතය වගේම අයිතිවාසිකම්ද ඉල්ලා සිටීමට. අරගලකරුවන්ට ඛමේනි දුන් පිළිතුර. ලොව ඕනෑම රටක ජනතාව මූලික අයිතිවාසිකම් ඉල්ලා සිටීම රට ජනතාවගේ අයිතියක් වුණත් එය තුට්ටුවකටවත් මයිම් නොකරන ඛමේනි පාලනය.
එම අරගලය මර්ධනය කෙරවී ඉතාමත්ම අමානුෂික පියවර ගනිමින් බව ඔබද පුවත් වලින් අසා දැක ඇති. සාමාන්‍යයෙන් ජන අරගලයක් මැඩ පැවැත්වීමට සිදාගන්නා පිළිවෙත් වලින් එහා ගොස් අරගල කරුවන් හට වෙඩි තබා ඝාතනය කිරීමටත් මෙම කමේනි පාලනය කටයුතු කර තිබුණා. මොවුන් ඒ සඳහා ස්නයිපර් වෙඩිකරුවන්ද යොදාගන්නා බව එරට අරගලකරුවන් හා ජාත්‍යන්තර පුවත් සපයන්නන් විසින් අවධාරණය කර තිබෙනවා. මෙම ගැටුම් හේතුවෙන් මේ වන විටත් 12,000කට වඩා වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වුණත් නිසි තක්සේරුවක් තවමත් එළි දක්වා නැහැ. සමහරු චෝදනා කරන්නේ මෙම මරණ සංඛ්‍යාව ඉරාන පාලනය එහෙම නැත්නම් කමේනි පාලනය විසින් සංගවන බවට. ඇමරිකාවේ මැදිහත් වීම අරගලකරුවන්ට අමානුෂික ලෙස සැලකීමත් අත්අඩංගුවට ගත් අරගලකරුවන් එල්ලා මරා දැමීමට සැරසීමත් සමග ඉරාන රෙජිමය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කර ඇමරිකාව ඔවුන්ට එසේ කළහොත් නිසකව පහර දෙන බවට ප්‍රකාශ කරන්න වුණා. කෙසේ වෙතත් ඉරානය තුළ මෙන්ම ඉන් පිටත ජීවත් වන ඉරාන වැසියන් ජනාධිපති ට්‍රම්ප් හට බල කරන්නේ. කෙසේ හෝ ඉරානයට පහර දී වෙනිසුලාවේ මදුරුවගේ පාලනය නිම කරාක් මෙන් කමේනි පාලනයද නිමකර රට බේරා දෙන ලෙසටයි. මෙසේ දිගින් දිගටම නැගෙන ඉල්ලීම් හපුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙයට පිළියමක් ලෙස ඉරානය අවට තම මිතුරන්ගේ ආරක්ෂාව සහතික කර ඉරානයට යුද අවධානමක් දෙනට ක්‍රියා කළ බව අපට පසුගිය දිනවල දකින්න ලැබුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස විශාල ප්‍රහාරක ගුවන් යානා අරාබිකරණයට යැවීමටත් ඇමරිකානු හමුදාව සතු විශාල ප්‍රමාණයේ ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන ඒබ්‍රහම් ලින්කන් නෞකාවද අරාබි මුහුදට යවන්නට පියවර ගන්නට වුණා. මෙයින් මදකට බියටපත් වූ ඉරානය අරගලකරුවන් එල්ලා මරන්නේ නැති බව ප්‍රකාශයක් නිකුත් කළා වගේම ඇමරිකානු ප්‍රහාරය මදකට ප්‍රමාද කරවන්නට සමත් වුණා. නමුත් එය ඔවුන්ගේ තවත් එක් සැලසුමක්ද යන වග බොහෝ විචාරකයන් ප්‍රශ්න කරන්න වුණා. කෙසේ වෙතත් ඉරානයෙන් පෝෂණය වන හූති ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද දරුණු ප්‍රකාශයක් මේ වන විටත් ජාත්‍යන්තරී අවධානය දෙනගන්න සමත් වෙලා තියෙනවා. එනම් ඇමරිකාව යම් ආකාරයකින් ඉරානයට පහර දුන්නොත් ඔවුන්ද එම ගැටුමට මැදිහත් වන බවයි. මෙම ප්‍රකාශත් සමග ගෝලීය සාමයට තරමක තර්ජනාත්මක ගැටලුවක් ඇතිවන්නේ. මෙම හූති ත්‍රස්තවන්ගේ ක්‍රියාකලාපය රතු මුහුද හරහා ගමන් කරන වෙළඳලාකහට බලපෑමක් ඇති කරන බව නොරහසක් වීම හේතුවෙන්. මෙම කාරණාව නිසා මේවන විට කටර් රාජ්‍ය මෙන්ම සෞදි අරාබියද ඉරානයට විරුද්ධව ඇමරිකානු ප්‍රහාර නතර කරන මෙන් ඉල්ලා සිට ඇති බවට වාර්තා වෙනවා. කවුද මේ කතාබහට ලක් වන ඉරානයේ කමේනි? කමේනි යනු එක් පුද්ගලයෙක් බව ඔබ සිතා සිටියා නම් ඔබ වැරදි. අයිතුල්ලා අල් කමේනි යනු ඉරානයේ ආධ්‍යාත්මික නායකයා පමණයි. නමුත් කමේනි යනු හඳුන්වන්නේ රෙජිමයක්. එය යම් සංවිධානයක පැවසූ තරමක් නිවැරදි. අයිතුල්ලා අල් කමේනි යනු එම සංවිධානයේ වර්තමාන පාලකයා පමණයි. සරලවම කිව්වොත් ඉරානයේ ජනාධිපති අපේක්ෂක තේරීම හා ඒ රටේ නීති සම්පාදනය කරන්නේ මෙම කමේනි රෙජිමය හරහායි. එමෙන්ම ඉරාන රාජ්‍ය හමුදාවට අමතරව තවත් හමුදාවක් මෙම රෙජිමය සතුව ඇති බවට වාර්තා වී තිබෙනවා. IRD යනුවෙන් හඳුන්වන්නේ එම හමුදාවයි. කෙසේ වෙතත් වර්තමාන ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර ඒකාධිපතිවාදය හා අන්තවාදය වපුරන්නේ මොවුන් බව අද ඉරානයේ ජනතාව මෙන්ම ලෝකවාසී අප සියලු දෙනාම දන්නා කරුණක් වෙලා තියෙනවා. මේ ඉරානයේ කමේනි හා ඒ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න යන්න. එමනම් අදට අපි ගිහින් එන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අපිත් එක්ක ඒ වගේම ලෝකයේ වටේ තවත් සවිස්තර නොකතොරතුරු දැනගන්නට පවර මීඩියා අපිත් එක්ක දිගටම අත්දැල් බැඳගෙන ඉන්න. ඔබට ජයයි.